ජෙම්සන් ගෙඩි. මෙන්න මේ ගෙඩි වලට තමයි මල් කරම නැත්තම් ජෙම්සන්. අපි අද ආවා නුවර ඉඳලා බෙලියත්තට ආපු ගමන් කොහෙද මල්ලි සෙල්ල කතරගමනේ. සෙල්ල කතරගම පැත්තට අපේ සඳගිරිසෑයේ හිටවන මල් වත්තට මල් පැල වර්ග කීපයක් හොයාගන්න තව තැන් කීපයකට යන්න තියෙනවා. ඒ ආපු ගමන් මේ වත්තේ තියෙන ලස්සන ගහක් දැක්ක. මේ ගෙඩි පේනවා ඇති. මොකද්ද මල්ලි මේකට කියන නම කිව්වේ? ජෙම්සන්ද? ජෙම්සන් නෝකද? ජැම්සන් කියලා තමයි මේ මල්ලිලම නම කිව්වේ. අපේ ගමෙත් මතකයි චූටි කාලේ මහාන වෙන්නේ එහෙම කලින් මේ ඉස්කෝලේ යන කාලේ එහෙම එක වසර දෙක වසර වගේ ඉන්නකොට අපේ ගමෙත් ගෙදරක මේ ගස් වර්ගෙ දිවිලා අපි ගෙඩි සෑහෙන්න කාලා තියෙනවා. ඉතින් මේ මතකي අලුත් වුණා මෙතෙන් ආවට පස්සේ මේ ගෙඩි වලට තව නමක් කියනවලු මොනවද? මල් කරඹ. මල් කරඹ කියලා කියනවලු. හරිම ලස්සන මේ අපි ඔය කැලෑ කරඹ දැකලා තියෙනවා. අන් ඒ කරඹ වගේම නමුත් ඒකට වඩා ප්‍රමාණය විශාල කොළයක් තියෙන්නේ. හරිම ලස්සනයි ගහ නිකන් මේ මල් ගහකට වඩා ලස්සනට මේ ගහ පුරා ගෙඩි හැදිලා තියෙනවා. හරිම ලස්සනයි. මෙන්න අපිට හම්බෙච්ච අලුත්ම කෑම වර්ගේ. මේ වගේ නම මොකක්ද අයියා කියන්නේ? ජැම්සන්. මල් කරඹ. මා කරඹ මේ අනික් කරඹත් අර මල් පිපෙන එකත් මෙහෙම නේද? කළු මෙන්න මල් කරඹ. ජෙම්සන් කියනවලු. මල් කරඹ කියලා කියනවා. එන ගහ පුරා මල්ලේ ගෙඩි පරගානක් තියෙනවනේ. මේ හැම කාලෙම හැදෙනවද නැහැ? නැහැ කාලෙකට. වාරේටනේ. වාරේට තමයි හැදෙන්නේ මේ හැම තැනම මේ ජෙම්සන් ගෙඩි. මේ තියෙන්නේ. පොඩක් ලොකුවට හැදෙන ඒවාක් තියෙනවනේ මල්ලේ. හරිම ලස්සනයි පාටයි ඔක්කොම. මෙන්න මේවට තමයි මල් කරඹ නැත්තම් ජෙම්සන් කියලා කියන්නේ. මෙන්න මේ ගෙඩි වලට තමයි මල් කරඹ නැත්තම් ජෙම්සන් කියලා කියන්නේ. හරිම ලස්සනයි ගෙඩිය.